අයිබෝන් සුබරෝ සක්්‍යාපුව සමතලාටන කමදාමත් වගේ අද ඔොන් අපි පීජිකක් කරන්න යන්න කල්පනා දර ඔොතුන් දෙයක් නැම්බවේ මගේ වේකින්වා අඟම කොළ පම්බෝලික් සහ අගුණ කොළ මැල්ලුම කන්ද හරි ආසයි. ඉතින් මම කල්පනා තර යාළුවා පුදුම කරන්නත් එක් යාළුවාට පොඩි තෑග්ගත් දෙන්න හිතුව. ඉතින් මම අඟුණ කොළ පැලයක් ස්වභාවිතව හැදිලා තියෙන අඟුණ කොළ පැලයක් පොට් කරලා දීලා දෙනවා. එතුමට කැමති තැනක ඉඳගන්න. ඉතින් නම් යම් ඒ දේද. ඒ ගන්න හදන්නේ මුලත හානියක් තියෙන ඉදියොප ගන්න එදාචුරට තින් මේවා ස්වභාවික පරිපරේ තමයි යාළුවනේ හැදෙයි. උලකට ගිහිල්ලා පැල වෙනවා. අපිට අවශ්‍ය විදිහට පැල කර ගන්න බෑ. ඒක තියෙන එකක් උරේකට කොට් කරලා අරගෙන ඉති අවශ්‍ය තැනක හදලා පොඩි නැත්සන් ගැහුවා නම් හැමදාම අඟුණ කොළ කන්න පුළුවන්. අපි මුලට හානියක් තියෙන්නේ නැති වෙන විදිහට තින් ගන්න ඕනේ. ඒක තමයි අමාරුම දේ. එකක් දෙකක් එක තැනක තමයි. අපි දෙකම ගමු. ඉතින් යාළුවනේ මම ඔය විදිහට පොත්තර ගත්තා පස්වල තෙත ගතිය තියෙන නිසා මම වතුර දාන්න යන්නේ නැහැ. ඉතින් යාළුවෝ මොකද මේ ගැන කියන්නේ? කමෙන්ට් එකක් දාන්න. මේ අගුණ කොළවල තියෙන ಗುಣ දොස් ඔයාලා කනවද නැද්ද? ඒ වගේම මේකේ තියෙන ඖෂධීය ගුණ ගැන කියලා කමෙන්ට් එකක් දානවා නම් මම ඉතින් අගය කරනවා. ඒ වගේම මගේ channel එක subscribe කරලා සහයෝගයක් දෙන ලෙසත් මම ඉතින් ඉල්ලනවා ඔයාලගෙන්. අපි මේක ඇරయ్యා. ඔන්න මම මේක මෙහෙම කාර්යය දාගෙන ගිහිල්ලා යාළුවාට දෙනවා. ආසයක පොඩි ටැග් එකක් වෙනවා. ඒක හොඳ කෑමක් ඈ. ගුල කොල්ල හම්බුන කොල්ල. ඒ පන්නත් කැමතිද මේවා? අස්සයි. ඊක හදාගත්තාම හොඳට මැස්සක් ගහන තියාගත්තාම මේක අපේ මේ අරේදේ ඉස නසන ගුණයක් තියෙනවනේ. අගුණ කොළ. ඒක අපි දැනුවත්ව කැවෙන ඔය සොසේජස්, සෝයා මීට් එක මේවා කනවා. ඊට අමතරව මේ අපේ ශරීරයට අපි නොදැනුවත්වත් ඇතුළේනේ ඉස වර්ග තියෙනවනේ. ඒවා නැසීනේ ගුණයක් තියෙනවා. තේට්‍ර බොහොම හොඳයි මේක ගෙදර හදාගන්න. පොර ටිකක් යාලා අවුවේ තිබ්බත් කමන්නේ. අවුවේ තියෙන ගණන් හැදුවට කමන්නේ. දැන් පොරත් මං අරන් තියෙන්නේ කිලෝ 20ක් පවා. මනස හදාගන්න. ඒකට අපේ මස්සාරි. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදියට තමයි මං යාළුවාට පෑගි කරේ. ඉතින් මං ඔයාලගෙන් පොඩි ඉල්ලීමක් කරනවා. මගේ channel එක මේ වෙනකත් subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. මම මේ වගේ වීඩියෝ ගේනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මම මේ දීපු ටැග් ගැන මොකද හිතන්නේ? ඒත් එක්කම ඔයාලා කියන්න බලන්න අගුණ කොළවල අපි නොදත් ගුණ තියෙනවා නම් ඒවත් කියන්න. ඒ වගේම ඔබ අගුණ කොළ ආහාරයට ගන්න කැමති කෙනෙක් නම් ලයික් කරන්න. ඒ වගේම මේ පිළිබඳ යම්කිසි දෙයක් ඔබට කියන්න තියෙනවා නම් අගුණ කොළ ගැන හෝ මා ගැන හෝ ඉතින් ඔයාලට පුළුවන් ඒක කමෙන්ට් කරන්නත් පුළුවන්. ඉතින් අදට ගිහිල්ලා එන්නම්. එහෙනම් ඔයාලට ජයග්‍රාහී දවසක්.